කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසනවා. ඉරාන විදේශ අමාත්‍යවරයා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල් ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයටද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය. කෙසේ වෙතත් ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදු කරන බවද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිඳුව දක්වා සූදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තුතිය පිරිනමන බවද විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ. මේ අතර සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවය. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය. මැද පෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බවද එම සටහනේ සඳහන්ය.